පාටකුරුල්ලෝ කතාව සමගින් එකතු වෙලා ඉන්න ඔයාලව අයිබෝන් කියලා පිළිගන්නවා. ගොඩ දවසකට පස්සේ මංජිතගේ අම්මව ඔන්න අපිට දකින්න ලැබෙනවා. ඒ වගේම මංජිතගේ අම්මා තමන්ගේ දරුවෝ දෙන්නට හරිම ආදරෙයි. සරපෞරුෂ කෙනෙක් වගේ පෙනුනට තමන්ගේ දරුවෝ දෙන්න වෙනුවෙන් තමයි මේ අම්මා පණ උනක් දෙන්නේ. ඉතින් තමන්ගේ දරුවෝ දෙන්න අර කෙවින්ගෙම පැත්ත ගත්ත කියලා බොහෝම කේන්තියක් අරගෙන අම්මා ගෙදරින් ගියාට තමන්ගේ දරුවෝ දෙන්න තනියම ගෙදර ඉන්නවා කියලා දැනනකොට ඒ අම්මට දරා ගන්න බැරි තරම් වේදනාවක් ආව නිසා තමයි ඒ අම්මා නැවතත් ඔන්න ගෙදර එන්න තීරණයක් අරගත්තේ කියන කතාව අපි දැනගත යුතුයි. කොහොමනත් මේ සිදුවීම එක්ක දැන් මංජිත විදියට පෙනී ඉන්න කෙවින්ගේ මනමාලිත් පැමිණෙනවා කියන කතාව අපිට දකින්න ලැබුණා. මේ කට්ටිය පැමිණියාට පස්සේ හරි අපූර්ව දෙයක් තමයි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ මේගොල්ල ගෙදර කතාබස් කරමින් ඉන්නවනේ. මේ ගෙදර කතාබස් කරමින් ඉන්න නිමේෂෙදී ගොඩාක් වෙලාවට දැන් වීල් එකේ නැගලා තිරෝද රථය තුලින් ඔය අම්මා පැමිණෙනවා. හැබැයි එළියේ බය වෙන්න දෙයක් නෑ මේ වෙලාවේදී. මොකද මංජිත වගේම මංජිතගේ අයියත් එළියේ ඉන්න නිසා තමයි අපිට මේ වෙලාවේ ඒ ගැන කතා කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ කියන්නේ මේ දෙන්නම එකතු වෙලා ඒ තිරෝද රථයෙන්ම අම්මා එක්කරගෙන බොහෝ විට අම්මා රවට්ටගෙන ගංගුලිලා ගෙදර ගිහිල්ලා මේ ප්‍රශ්න ගැන කතා කරමු කියන දේ ගැන මෙතනදී මතක් කරන්නට අවස්ථාවක් තියාගෙන ඉන්නවා කියලයි අපි අද මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. කොහොමනත් අපිට තවත් දෙයක් කතා කරගන්නට පුළුවන්. ඒ තමයි දැන් මංජිත එතකොට අංජනා මේ කට්ටිය එළියේ හිටපු හින්දා හොඳයි. අර කට්ටිය කෑමට ගිහිල්ලා කෑම මේසේ වාඩි වෙලා ඉන්න වෙලාවේ තමයි මේ අම්මා පැමිණෙනවා ඇත්තේ. ඉතින් මේ අම්මා පැමිණෙනකොට දැන් පුතාලා දෙන්න මෙලී ඉන්න නිසා දැන් මේ මංජිතගේ ප්‍රශ්නේ කියලා දැන් අර ගංගුලීගේ ගෙදර කට්ටිය කොහෙත්ම කැමැත්තක් දක්වන්නේ නැහැ මංජිතට කෙල්ලව දෙන්න. ඉතින් අම්මට කේන්ති යනවා. ඊට පස්සේ මේ ගැන කතා කරගන්න අම්මා අනිවාර්යෙන්ම යනවා ගංගුලීලයි ගෙදර. ඉතින් ඒ මංජිතත් එක්ක වෙන්න පුළුවන්. එතකොට මංජිත මෙතන වැඩවලට මොලෙන් ගේම ගහන්න ඉන්න ඕන නිසා ගොඩාක් වෙලාවට අංජන තමන්ගේ අම්මව එක් කරගෙන එක්කාසු කරගෙන යන්නට වන්නට පුළුවන් කියන කතාව ගැන තමයි අද අපි මේ වෙලාවේ ඔයත් එක්ක කතා කිරීමට සූදානමක් තියාගත්තේ කියන කාරණාව ගැන මම මේ වෙලාවේ ඔයාට මතක් කරන්නට සූදානමක් තියාගෙන ඉන්නවා. ඉතින් කොහොමනත් දැන් කෙවින්ට කිසිම ප්‍රශ්නයක් නැතුව මේ හැමදේම වෙනස් කරගන්න පුළුවන්කම ලැබෙනවා කියන කතාව ගැන තමයි අද අපි හැමෝම මේ වෙලාවේ කතා කරන්නට සූදානමකුත් තියාගෙන හිටියේ කියන කතාව ගැන අද අපිට මතක් කරන්නටත් පුළුවන්කමක් තියෙනවා කියලයි මම මේ වෙලාවේ ඔයත් එක්ක සඳහන් කරන්නේ.